කතා කරනවා ආයත පරිසරත්වයේ භෝග වගාව. ඒ කියන්නේ 11 වෙනි පාඩමෙන් ඔයගොල්ලන්ට එන්න පුළුවන් තැන් මොනවද කියන ඔයගොල්ලෝ ළඟ නෝට් එකක් තියෙනවනේ ඉස්කෝලවල වල. ඒ නිසා මෙන්න මේ දේවල් බලා ගන්න ඕන. මොනවද? මුලින්ම පුතේ ඔයගොල්ලන්ට ওই පාලිත පරිසර තත්ත්වයේ භෝග වගාවේ රචනා ප්‍රශ්න එන්න පුළුවන්. ඒතර ඔයාගෙන් අහන්න පුළුවන් පාලිත පරිසර තත්ත්වයේ භෝග වගාවේ තියෙන වැදගත්කම් ලියන්න අන්න ඒ වගේ එකක් ආවොත් ඔයා මොකද කරන්න ඕන? පාලිත පරිසර තත්වයක් කියන්නේ මොකක්ද කියන එක ලියන්න ඕන නිර්වචනය. ඒකෙදී භෝගයක් වගා කරනකොට ඒ භෝගයේ උපස්තරය ලෙස පවතින විවිධ මාධ්‍යයි වායව පරිසරයයි කියන දෙකටම කෘත්‍රිම ප්‍රශස්ත තත්ත්ව ලබා දීලා අපි භෝගවල අස්වැන්නයි ප්‍රමාණයයි ගුණාත්මක බවයි වැඩි කරන්න කටයුතු කරන එක තමයි අපි කියන්නේ පාලිත තත්ත්වයට යටතේ භෝග වගාව කියන්නේ. කියන්නේ පාලනය කරපු පරිසරයක් යටතේ අපි භෝගයේ තියෙන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක බව වැඩි කරන එක. එතන මේකෙදි පුතේ අපි වායව පරිසර සාධක විදිහට කතා කරනවා මේ වායු ගෝලයේ තියෙන දේවල්. උෂ්ණත්වය, ආලෝකය, සාපේක්ෂ ආර්ද්‍රතාවය වගේ අපි කතා කරනවා. ඒ වගේම තමයි පාර්ශ්ව පරිසර සාධක විදිහට අපිට පසේ තියෙන pH අගය, කැටයන හුමාරු ධාරිතාව, පෝෂක ප්‍රමාණය වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන් මේ තියෙන පාලිත පරිසර තත්ත්වයේ භෝග වගාවේදී. හරිද? එතකොට පුතේ මේ වැදගත්කම් හයක් ඕගොල්ලන් මතක තියාගන්න ඕන පාලිත පරිසර තත්ත්වයේ භෝග වගාවේදී. එකක් තමයි මේ පාලනය කරපු පරිසර තත්ත්වයේදී අපි වගා කරනකොට අහිතකර කාලවුණක තත්ත්ව වලින් භෝග ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම වාරයටත් අවාරයටත් මෙන්න මේ දෙකටම අපිට භෝග නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ අපි පාලනය කරපු පරිසර තත්ත්වයේ වගා කරනකොට පලිබෝධ රෝග රෝග වලින් තොර පැල අපිට ගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් මේ රෝග හා පලිබෝධ හානි අඩු නිසා රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැනේ. නැත්තම් අවම ලෙස යොදා ගන්න. ඒ නිසා පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. නේද? ඒ වගේම පුතේ මේකෙදී ඉහළ පැල ගහන ඝනත්වයක් පවත්වා ගන්න පුළුවන්. ඒ නිසා ඉහළ අස්වනු මට්ටම් ගන්න පුළුවන් මේ පාලනය කරපු පරිසර තත්ත්වයට වගා කරනවා. ඒ වගේම තමයි අපිට පොහොරයි ජලය එකම පද්ධතියකින් දෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ වාසි ගොඩක් තියෙනවා. පාලිත පරිසර තත්ත්වයට භෝග වගාවේදී. හරිද? ඒ වගේම වෙළඳපොළ ඉල්ලුම අධික ගුණාත්මක පැල අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම උචිත තාක්ෂණික ක්‍රම ශිල්ප යොදා ගන්න හින්දා අපිට තරුණ ශ්‍රමය මේකට යොදා ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන් මේ මොකද්ද පාලිත පරිසරයේ භෝග වගාවේ වැදගත්කම් විදිහට. ඊළඟට අපි මෙතනදී පුතේ වැදගත් දෙයක් කතා කරනවා ආරක්ෂිත ව්‍යුහ කියන එක. ආරක්ෂිත ව්‍යුහයක් කියලා කියන්නේ අපි මේ පාලනය කරපු තත්වයට තේ භෝග වගා කරනකොට අපිට වෙනවා ස්වභාවික පරිසරය නවීකරණය කරන්න. ඒ කියන්නේ වෙනස් කරන්න වෙනවානේ. අන්නේ ස්වභාවික පරිසරය නවීකරණය කරන්න අපි ගන්න ව්‍යුහ වලට අපි කියනවා නැත්නම් නිර්මිතයන්. අපි හදන දේවල් වලට අපි කියනවා ආරක්ෂිත ව්‍යුහ කියලා. මේ ආරක්ෂිත ව්‍යුහ වර්ගීකරණයක් ඔයගලන්ට කතා කරලා ඇති ඉස්කෝලවල වල. එකක් තමයි මේකේ ආරක්ෂාව ලබා දෙන ව්‍යුහාත්මක ආකාරය අනුව. මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා පූර්ණ ආරක්ෂිත සහ අර්ධ ආරක්ෂිත කියලා. ඒ කියන්නේ පූර්ණ වශයෙන් ආරක්ෂාව ලබා දෙනවද නැත්නම් භාගයටද ආරක්ෂාව ලබා දෙන්නේ කියන එක. ඒ වගේම මේ ව්‍යුහවල කල් පැවැත්ම අනුව අපි ස්ථිර, අර්ධ ස්ථිර සහ తాවකාලික කියලා අපි කොටස් තුනකට බෙදලා. කල් පැවැත්ම අනුව ගොඩක් කාල තියෙනවා නම් ස්ථිරයි. සාමාන්‍ය කාලයක් තියෙනවා නම් අර්ධ ස්ථිරයි. පොඩි කාලයක් තියෙනවා නම් తాවකාලිකයි. ඒ වගේම මේ ව්‍යුහ හැදීමට භාවිතා කරන ද්‍රව්‍ය අනුව අපි මේවා බෙදනවා. වීදුරුද, ප්ලාස්ටික්ද, දැල්ද එහෙම කියලා ගෘහ අපි වර්ගීකරණයක් කරනවා. දැන් අපි ගන්න පූර්ණ ආරක්ෂිත ගෘහ කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ගෘහයේ ආරක්ෂාව සෑම ආකාරයෙන්ම මේකට ලබා දෙනවා නම් ඒක පූර්ණ ආරක්ෂිත ගෘහයක්. උදාහරණ තමයි පූර්ණ ආරක්ෂිත පොලිතීන් ගෘහ, වීදුරු ගෘහ, පොලිකාබනේට් වහල සහිත ගෘහ. උදාහරණ මතක තියාගන්න වෙනවා. ඊළඟට අර්ධ ආරක්ෂිතයි කියලා කියන්නේ මේ ගෘහය තුල වහලය කියන්නේ මොකකින් හරි එකකින් තමයි මේක ආරක්ෂා කරන්නේ. එක්කෝ අපි කිව්වොත් එහෙම මෙම ආකාරයේ ගෘහ තුල වහලය පාන ජම්බුල කිරණ ප්‍රතිරෝධී පොලිතීන් වලින් ආවරණය කරනවා. බිත්ති අඩක් පමණක් ආවරණය වෙලා තියෙන එක ප්‍රමාණවත්. සෙවණ දැල් වගේ යොදා ගන්නවා බිත්ති ආවරණය. ඒක අතර සම්පූර්ණයෙන්ම ආරක්ෂාව ලැබෙන්නේ නැහැ පුතේ අර්ධ ආරක්ෂිත ව්‍යුහවල. උදාහරණ විදිහට වර්ෂ ආවරණ ගෘහ, සෙවණ ආවරණ ගෘහ වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. හරිද? ඊළඟට අපි කතා කරනවා කල්පවත්ම අනුව අපි කතා කරන්නේ පුතේ ස්ථිර ව්‍යුහ, අර්ධ ස්ථිර ව්‍යුහ සහ తాවකාලික ව්‍යුහ කියලා. ස්ථිරයි කියලා කියන්නේ මේවා ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන්. වැඩි වියදමක් දරලා අපිට හදන්න වෙන්නේ. ඒ වගේම මේකේ කල් පැවැත්ම මොකද වෙන්නේ? වැඩි.
මගේ යාළුවා දුන්නේ. ආ පුතේ. හරිද පුතේ? ස්ථිර ව්‍යුහ කියන්නේ ඒවා ගොඩක් කල් තියෙන ව්‍යුහ. උදාහරණයක් විදිහට හරිතාගාර වගේ අපිට ගන්න පුළුවන් ස්ථිර ව්‍යුහේ යටතේ. අර්ධ ස්ථිරයි කියලා කියන්නේ අර ස්ථිර ව්‍යුහ තරම් කාලයක් තියාගන්න බෑ අපිට. ඊට වඩා අඩු කාලයක් තමයි භාවිතා කරන්න පුළුවන්. උදාහරණ මතක තියාගන්න පුතේ පොලිතින් ගෘහ සහ දැල් ගෘහ. తాවකාලිකයි කියන්නේ ගොඩාක් මිල අපිට අඩුවෙන් යන්නේ. හැබැයි ගොඩාක් අඩු කාලයක් තමයි මේක භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් සරල සූර්ය ප්‍රචාරක ව්‍යුහ සහ පේලි පැල ආවරණ. මේ ඔන්න මෙතන. දීදි වෙල්ල වෙන කල්සමක් ඇඳගෙන හරි. හරිද පුතේ තාක්ෂණික දැනුමත් තාවම වශයෙන් තමයි අවශ්‍ය වෙන්නේ මේකට. හරි තාවකාලික ව්‍යුහවල. ඊට පස්සේ ඔයාට සරල සූර්ය ප්‍රචාරකයක් හදන හැටි ඔයගොල්ලන් පළවෙනි පාඩමෙත් ඉගෙන ගත්ත අංශක 180ට උඩ කපන්න ඕන අංශක 45ට පහළ කොටස කපන්න ඕන. අන්න ඒ විදිහට. ඊට පස්සේ මේ තියෙන සරල සූර්ය ප්‍රචාරකයක් සරල ඒකීය සූර්ය ප්‍රචාරකයක් තමයි මේක. ඊළඟ පුතේ අපි මේ පාඩමේදී කතා කරනවා ඔය මේවා හදන්න ගන්න ද්‍රව්‍ය පදනම් කරගෙන. වීදුරු නම් වීදුරු ආවෘත ගෘහ නාම්‍යශීලී ප්ලාස්ටික් පටල නම් ඒක. දැල් වලින් හදනවා නම් දැල් ආවෘත ගෘහ. අනම්‍ය ප්ලාස්ටික් ගෘහ. ඊළඟට මේවා අපි හැඩය අනුව වර්ගීකරණය කරනවා පුතේ ආරුක්කු ආකාර, අර්ධ කව ආකාර, පැති වහල, කියද්දති සහ මුදුන් වහ කව්. මේ කියද්දති ආකාරයේ වහලක් තමයි මේ තියෙන්නේ. කියද්දති ආකාරයේ වහලෙන් පුතේ අපිට පුළුවන් උෂ්ණත්වය අඩු කරගන්න. ඒ කියන්නේ අපි දැන් ඔය පහත රට වීරි කලාපයට වගේ ඔක හොඳයි. පහත රට කලාපයට හොඳයි ඔය මොනවාද මුදුන් වා කවුළු සහිත සහ මේ කියද්දති ආකාරයේ වහල සහිත හරිතාගාර. ඊළඟ ආරක්ෂිත ව්‍යුහ නිර්මාණය කරන පියවර ටිකක් තියෙනවා. ඔයා මුලින්ම මේක ඔයාලට එකක් දෙන්න පුළුවන් ආරක්ෂිත ව්‍යුහයක් ඉදිකිරීමේ පියවර විස්තර කරන්න වගේ එකක් රචනා ප්‍රශ්නකට එන්න පුළුවන්. ආරක්ෂිත ව්‍යුහ ඉදිකරනකොට මුලින්ම ඔයා සුදුසු ස්ථානයක් තෝරගන්න ඕන. ඊට පස්සේ ඉදිකිරීම් ද්‍රව්‍ය ලයිස්තුගත කරන්න ඕන. ඊළඟට ව්‍යුහයේ සැලැස්ම සකසලා දල සටහන අඳින්න ඕන. ඊළඟ ප්‍රමාණ බිල් පත්‍රය හදලා ඒකට අනුව පියවරෙන් පියවර අපි ඉදිකිරීම කරන්න ඕන. පියවරෙන් පියවර කියන්නේ මුලින්ම අත්තිවාරම සකසන්න ඕන, බිත්ති ගොඩනගා ගන්න ඕන, වහලය හදන්න ඕන. ඊට පස්සේ තමයි අමතර උපාංග සවි කරන්නේ. එන්න ආරක්ෂිත ව්‍යුහයක් ඉදිකිරීමේ පියවර ටික. ඊට පස්සේ දැන් ඔය අපි ආරක්ෂිත ගෘහයක් හදනවා නම් පුතේ අපි බලන්න ඕන සාධක ටිකක් තියෙනවානේ. එකක් තමයි මේ දේශගුණික කලාපය බලන්න ඕන. දේශගුණික කලාපයත් බලනකොට උඩරට හරි මැදරට හරි කලාපෙට නම් පූර්ණ ලෙස ආවරණය කරපු ගෘහ. පහතරට තෙත් හෝ අතරමැදි නම් අර්ධ ලෙස ආවරණය කරපු ගෘහ. ඒ වගේම උෂ්ණත්වය වැඩි අතරමැදි කලාපයට හෝ පහතරට කලාපයට නම් අපි කියනවා කියද්දැති ආකාර වහල නැත්තම් මුදුන් වාකහඩු සහිත හරිතාගාර හොඳයි කියලා. මෙන්න මේ ටික ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. ඊට භූමියේ දිශානතිය ගත්තාම මුළු දවස පුරාම මේකට ආලෝකය ලැබෙනවා නම් හොඳයි. හරිද? එහෙම නැත්තම් LED බල්බ, ෆ්ලොරසන්ට් බල්බ වගේ මොනවා හරි දාන්න ඕන මේ ආරක්ෂිත ගෘහයේ මේ ආලෝකය ලබා ගන්න. හරි ආලෝක තත්ත්වය අපි කියවනේ ආලෝකය ලැබීමට බාධා නොවන ස්ථානයක මේක හදන්න ඕන. භූමියේ ස්වභාවය ගත්තම බෑවුම් රහිත සමතලා භූමියක් නම් හොඳයි. ඊළඟට සුළඟේ දිශාව හා ප්‍රවේගයේ සුළඟේ දිශාව අවම වෙන්න ඕන. නේද? නැත්තම් සුළඟේ වේගය අවම වෙන තැනක තමයි අපි මේක හදන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? මේ ගෘහය ගැලවිලා යන්න පුළුවන්. ඊළඟ පසේ තත්ත්වය ගත්තොත් එහෙම හොඳ ගුණාත්මක පසක් වෙන්න ඕන. භෞතික රසායනික ලක්ෂණ හොඳින් තියෙන්න ඕන. හරි? ඊළඟ ලබා ගන්න පුළුවන් ජල ප්‍රමාණය හා ගුණාත්මක බව ගත්තාම මේ තියෙන ආරක්ෂිත ගෘහයකට සාමාන්‍යයෙන් පුතේ pH අගය 5ත් 7ත් අතර වෙන්න ඕන. ඒ වගේම ලබා ගන්න පුළුවන් ජලයේ විද්‍යුත් සන්නායකතාව මීටර ඩෙසිමස් 2කට වඩා අඩු වෙන්න ඕන. ඔක සමහරවිට MCQ වල අහන තැන. pH 5ක් 7ත් අතර EC අගය මීටර ඩෙසිමස් 2කට වඩා අඩු. හරි? ඊයේ පුතේ සෙමිනාර් එක කරලා පොඩක් උගුර ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට පාලන කටයුතු වලට පහසු වෙන්න ඕන. පාලන කටයුතු පහසුයි කියලා කියන්නේ අමුද්‍රව්‍ය ලබා ගන්න, ශ්‍රමිකයන් ලබා ගන්න, ඒවා ප්‍රවාහනය කරන්න සුදුසු ස්ථානයක් වෙන්න ඕනේ. ඊළඟට ඉදිකිරීම් ද්‍රව්‍ය අපි ගන්නතොත් පුතේ දැන් ඔන්න ආරක්ෂිත ව්‍යුහයක් ඉදි කරනකොට මුලින්ම සැකිල්ල හදන්න ඕනේ, ඊළඟට සිවිලි කරන්න ඕනේ, ඊළඟට ආවරණ දැල් වර්ග යොදන්න ඕනේ, පොළොව සකසන්න ඕනේ. සැකිල්ල හදන්න පුතේ අපි යොදා ගන්නවා මෙන්න මේ වර්ග. GI බට, දැව,
වාහනේ වලින් නිර්මාණය කරන අද විමසා පදම් කළ උණ බම්බු. ඒවෙන් අපිට දැන් මේ ආරක්ෂිත වූ සැකිල්ල හදා ගන්න පුළුවන්. ඊළඟට GI බට ගත්තොතින් පුතේ මේවා ශක්තිමත්, කල් පැවැත්මෙන් වැඩි. ඒ හින්දා තමයි ගොඩක් වෙලාවට සැකිල්ල හදන්නේ GI බට ගන්න. දැව ගත්තොතින් අපිට මේවා ලෝහ වගේ රත් වෙන්නේ නැති වුණාට මේක ගැටලුවක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? කෘමි සතුන්ගෙන් හානි වෙන්න පුළුවන්. වේයන්ගෙන් ඒ වගේ පලිබෝධකින්ගෙන් හානි වෙන්න පුළුවන්. ඊට පස්සේ සෙවිලි ද්‍රව්‍ය විදිහට පොලිතින් පටල යොදාගත්තොත් මේ ඔක්කොම අපිට පාඩම් කරගන්න බෑ. අපිට අත්‍යවශ්‍ය දේවල් ටික බලාගෙන යන්න. සෙවිලි ද්‍රව්‍ය විදිහට පොලිතින් පටල යොදාගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ගේජ් මයික්‍රෝන 100ක් 300ක් අතර තියෙන පොලිතින් අපි යොදා ගන්නවා. විසරිත පටල පොලිතින් කියලා එකක් තියෙනවා පුතේ. ඒකේ දෙයක් කරන්නේ අර හැම පැත්තෙම එන ආලෝකය යා ගන්නවා. ඒක තමයි විසරිත පටලයි කියලා කියන්නේ. හරි? ඒ වගේම පාර ජම්බුල කියන ප්‍රතිරෝධී පොලිතින් තියෙනවා. එතකොට ඒවා යොදාගත්තොත් එහෙම හොඳයි. හැබැයි ටිකක් ඉතින් ගාණ වැඩියෙන් යනවා. ඊළඟට ෆයිබර් ග්ලාස් අපි යොදාගත්තොත් ඉතින් විවිධ ද්‍රව්‍ය විදිහට මේක හොඳ නැහැ. ඒක මතක තියාගන්න ෆයිබර් ග්ලාස් සුදුසු ආවරණ ද්‍රව්‍යයක් නෙවෙයි කියන එක සමහරලාට අහන්න පුළුවන්. මේකෙ වෙන්නේ ෆයිබර් ග්ලාස් අපි වහලයට යොදාගත්තොත් ඉතින් මේක දූවිලි රඳව ගන්න. ඒ වගේම ඉතා ඉක්මනින් කහ පාට වෙනවා. කැඩෙන සුළු බව වැඩි. ඒ නිසා සාමාන්‍යයෙන් ෆයිබර් ග්ලාස් යොදාගන්නේ නැහැ. ඒ වගේම පොලිකාබනේට් ගත්තොත් එහෙම දීර්ඝ කාලයක් පවතිනවා ශක්තිමත් මිලාදිකයි අවර්ණ හෝ අවපැහැත ආඩු ලෙස තියෙන. මෙන්න මේ ඇලුම් නෙට් එක කියන එක වැදගත්. ඇලුම් නෙට් තව ඉස්සරහටත් එනවා. මේ ඇලුම් නෙට් කියන්නේ පුතේ ඔයගොල්ලන්ගේ ඔය ටෙක් තියෙන හැම ඉස්කෝලේකම උඩව පන්ති කාමරවලගේ පන්ති කාමරවල උඩ බැලුවම නිකන් ඇලුමිනියම් පාට එකක් දාතිනේ වහලට පහනේ. අන්න ඒව තමයි ඇලුම් නෙට් කියලා කියන්නේ. ඇලුම් නෙට් කියලා කියන්නේ ඇලුමිනියම් ලෝහය ආශ්‍රිතව නිෂ්පාදනය කරලා තියෙන එක. මේකෙන් වෙන්නේ ආරක්ෂිත ගෘහයක් අපි ඇතුළට දැම්මහම යම්කිසි ප්‍රමාණයකින් උෂ්ණත්වය අඩු කරගන්න පුළුවන්. හරිද? ඒ වගේම මේක තාප පෙරණයක් ලෙස ක්‍රියා කරනවා කියලා මතක තියාගන්න ඇලුම් නෙට් කියන්නේ. වීදුරු ගත්තොත් එහෙම අපි වහලයක් සඳහා වීදුරු භාවිතා කරනවා නම් ඒ ඝනකම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම ලංකාවේ නම් මේක ලොකුවට අපි භාවිතා කරන්නේ නැහැ. මොකද සමහර වෙලාවට මොකද්ද වෙන්න පුළුවන්? මේ හානි වෙන්න පුළුවන්. හරි? කියන්නේ මිනිස්සුගේ ගල් ගහන්න පුළුවන් මොනවා හරි දේවල් වෙන්න පුළුවන් වීදුරු වලට. ඊළඟ ආවරණ දැල් වර්ග විදිහට අපි කතා කරොත් සෙවණ සපයන්න සෙවණ දැල යොදා ගන්නවා. සෙවණ දැල යොදා ගන්නකොට මේ සෙවණ දැල් වර්ග තියෙනවා. 140 130 හොම කියලා. ඔයා මතක තියාගන්න 85 ඔය ඇන්තූරියම් වලට වගේ ශාක වලට 85ක් සෙවණ සහිත දැලක් තමයි භාවිතා කරන්නේ. ඒ වගේම කෘමි ප්‍රතිරෝධී දැල් භාවිතා කරනවා. කෘමීන් මොනවා කරන්නද? මේ කවුරු ඉඩක් ඇදලා එක මකන්න කවුරු ඇදපු එක්කෙනා පේන්නේ නැත්නම් අනිත් පැයට කෘමි ප්‍රතිරෝධී දැල කෘමීන්ට එන්න බැහැ මේ කෘමි ප්‍රතිරෝධී දැල දැම්මන් පස්සේ සාමාන්‍යයෙන් භෝග වගා විදිනා සුදු පාට කෘමි දැල් තමයි අපි පාවිච්චි කරන්නේ. මේවා තියෙන සිදුරු එක එක ප්‍රමාණ වලින් යුක්තයි. පොළව සකසනකොට පොළව අපි හොඳට සකසන්න ඕන. මේ අපි බිම වගා කරනවා නම් තමයි පාත්ති හොඳට සකසන්න ඕන. නැත්තම් පොළව කිරීම කොන්ක්‍රීට් හෝ නැත්තම් පොලිතීන් දාලා වහන්න ඕන. හරිද? ඒ පොලිතීන් දාලා වහනකොට පුතේ මේ සුදු පැහැති ඉදිරියේදී අපි ගන්නවා නම් පොලිමේෂ් කියලා අපි කියනවා. එක් පැත්තක් කළු ඒක අනෙක් පස්සේ සුදු යට පැත්ත කළු පාට වෙන්න ඕන. මොකද මේ නැත්තම් මොකද වෙන්නේ නැත්තේ අනෙක් පස්සේ සුදු උඩ තියෙන පැත්ත සුදු පාට වෙන්න ඕන. එතකොට පලිබෝධකයින් ඊට පස්සේ ওই රෝගකාරකයින් හැම එන්නේ නැති වෙන්නේ. හරිද? ඊළඟට මේ තියෙන ආරක්ෂිත ගෘහයක සාමාන්‍යයෙන් මේක ඒ රූපසරහනක් සාමාන්‍යයෙන් ආරක්ෂිත ගෘහයේ උගුල් දොරටුවක් තියෙනවා. උගුල් දොරටුවක් කියලා කියන්නේ මෙතන තියෙනවා මොකද්ද? දොර. මේ දොර කෙලින්ම යන්නේ නැහැ. මෙතනින් ගිහලා මේ පැත්තට තව දොරක් තියෙනවා. මෙහෙන් ඇතුල් වෙයි. එතකොට මෙහෙම ගිහිල්ලා තමයි යන්න ඕනේ. මේකට අපි කියන උගුල් දොරටුව ට්‍රැප් ඩෝ එකක් කියලා. ඒ වගේම මේ ට්‍රැප් ඩෝ එක ළඟම පාදෝවණයක් තියලා තියෙනවා. ඒ වගේම කුරුපතෝදී දැලකින් මේක ආවරණය කරලා තියෙනවා. හරිද? මේකේ දෙපියස් වහලක් වහල පියස් දෙකකින් තියෙන එකක්. ඒ නිසා මේක ඇතුළේ තියෙන උෂ්ණත්වය අඩු වෙනවා. හරි? ඊළඟ මේකේ ආරක්ෂිත ගෘහ ඇතුළේ තියෙන එක උපාංග පෝෂක සංසරණ පද්ධති ආලෝකය ලබා දෙන්න පහන් උෂ්ණත්වය ඉහළනම් වන්න තියෙන ඒවා. පරිසර තත්ත්ව පාලනය කරන සොයිල් එයා තර්මෝමීටර් සෙන්සර්ස් පෝෂක කළමනාකරණයේ pH EC මීටර් සාර්ථකතාවය පාලනය කරන ඔන්න වගේ දේවල් වලට වැදගත් වෙනවා. ඊළඟට තවාන් පැල නිපදවනකොට තවාන් තැටි වැල් පුහුණු කරන්න කම්බි මුදු ඔය ආරක්ෂිත ගෘහය ඇතුළේ තියෙන දේවල්. ඒ වගේ පුතේ මේකෙදි පරාගණය කරන්න දැන් මේක ඇතුළට කෘමීන්ට යන්න බැහැනේ. ඒ නිසා මේ පරාගණය කරන්න අපිට පොලිනේටර්ස් නැත්තම් පරාගණය කරන උපකරණ පාවිච්චි කරන්න වෙනවා. නැත්තම් පොඩි සුළං පහරක්
මේක ඇතුළට යවන්න වෙනවා. හරි. ඒ වගේම පාදවන ව්‍යුහ තියෙනවා. ගෘහයට ඇතුල් වෙන්න කලින් පාදවල ඇතුල් වෙන්න ඕන. ඒ වගේම කෘමි බාධක අත්විස්නා පළ දැමීමට කුඩා ව්‍යුහ වගේ දේවල් තියෙනවා. ඊළඟට මෙන්න මේක තමයි පුතේ වැදගත්ම ටික. ඔයගලන්ට ප්‍රශ්න එන්න පුළුවන් තැන. මේක තමයි මොකද්ද? අපිට ආරක්ෂිත ගෘහයක් තුළ පාලනය කරන්න පුළුවන් පරිසර සාධක. සාමාන්‍යයෙන් අපිට හැම පරිසර සාධකයක්ම පාලනය කරන්න බෑ. මෙන්න මේ හතර පාලනය කරන්න පුළුවන්. එකක් තමයි වාතය. හ්ම්. අනිත් එක තමයි ආලෝකය. හ්ම්. අනිත් එක තමයි උෂ්ණත්වය සහ තෙතමනය. මේක අපි කතා කරොත් වාතය කියන එක පාලනය කිරීම එකයි අපි කතා කරන්නේ. වාතනය පාලනය කරන. ආලෝකය කතා කරොත් ආලෝකයේ වැඩි වුණොත් අඩු කරන්නේ කොහොමද? අඩු වුණොත් වැඩි කරන්නේ කොහොමද? උෂ්ණත්වයත් තමයි වැඩි වුණොත් කොහොමද අපි අඩු කරන්නේ? අඩු වුණොත් කොහොමද වැඩි කරන්නේ? තෙතමනයත් කේමයි. ඒක අපේ සාපේක්ෂතාවය කියලා අපි කියන්නේ. වැඩි වුණොත් මොනවද කරන්නේ? අඩු වුණොත් මොනවද කරන්නේ? ඕවා පාඩම් කරගන්න වෙනවා. වාතනය පාලනය කරන්න නම් අපි පළවෙනි දේ තමයි අදාළ දේශගුණික කලාප වලට ගැලපෙන ව්‍යුහ තෝරලා ඉදි කරන්න ඕන. ඊළඟට හොඳට වාතනය වෙන්නේ නැත්නම් මේක ඇතුලේ තියෙන ලූවර ඇරලා තියන්න ඕන. ලූවර කියලා කියන්නේ නිකන් පොඩි ජනෙල් වගේ තියෙන්නේ. ඒවා අපි ඇරලා තියන්න ඕන. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් ගෘහය තුළට කෘත්‍රිමව දෙන්න ඕන. මොකද සාමාන්‍යයෙන් මේ භෝග ඉන්ධන නැත්නම් අපි කියනවානේ අපේ ප්ලාන්ට් හවුස් එකේ පැල සිටුවීම සඳහා කෘත්‍රිමව කාබන් ඩයොක්සයිඩ් සැපීම ඉතා වැදගත්. ප්‍රභා සංශ්ලේෂණයට වැදගත් කාබන් ඩයොක්සයිඩ්නේ ඒ නිසා. ඒ වගේම පිටාර පංකා සවි කරන්න පුළුවන්. සුළං බාධක ඉදි කරන්න පුළුවන්. ඒ සුළං බාධක විදිහට අපිට ශාක පේලියක් ළඟින් ළඟ හිටවන්න. ඒ වගේ දේවල් පුළුවන්. හරි උණුසුම් වාතය පිට වෙන්න වහලේ හරි ඊට ආසන්න ප්‍රදේශයක හරි කවුළු තියන් ළඟ මුදුන් වා කවුළු කියන්නේ අන්න ඒවට. ඒ වාතනය පාලනය කරන ක්‍රම. ඊළඟට පුතේ ආලෝකය පාලනය කරන්න පුළුවන් ඒවා තමයි ආලෝකය ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වුණාම එය අඩු කරන්න කරන දේ. ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වූ විට අඩු කරන්න පුළුවන් දේවල් තමයි ඇලුම් නෙට් භාවිතා කරනවා. සෙවන දැල් හරි තද පැහැති දැල් වර්ග හරි යොදා ගන්නවා. ඒ වගේම ආරක්ෂිත ගෘහයවට ප්‍රදේශවල සෙවන ගස් වගා කරනවා. පැලවල ගහන ඝනත්වය වැඩි කරනවා. ඒ වගේම අලු හෝ රතු පැහැ වසුන් යොදා ගන්නවා. මේවා තමයි අපිට ආලෝකය නැත්නම් ආලෝක තීව්‍රතාවය වැඩි වුණාම අඩු කරන්න පුළුවන් දේ. මේ තියෙන්නේ මේ ආලෝක තීව්‍රතාවය අඩු වුණාම වැඩි කරගන්න පුළුවන් දේවල්. වැඩි කරගන්න අපිට මොනවද කරන්න පුළුවන්? පළවෙනි දේ තමයි මේ ආරක්ෂිත ගෘහය අපි හදනකොට හොඳින් ආලෝකය ලැබෙනසේ හදනවා. ඒ වගේම ආලෝකයේ පරාවර්තනය කරන වසුන් යොදා ගන්නවා. මේක ඇතුළට කෘත්‍රිම ආලෝක ප්‍රභව යොදා ගන්නවා. ඊළඟට වහලයට සෙවිලි ද්‍රව්‍ය විදිහට වීදුරු හරි විනිවිද පෙනෙන පොලිතීන් හරි යොදා ගන්නවා. හරිද? ඒ වගේ දේවල් යොදාගෙන අපිට ආලෝකය මේක ඇතුලේ වැඩි කරගන්න පුළුවන් අඩු නම්. ඊළඟට පුතේ මේ තියෙන්නේ ප්‍රශස්ත මට්ටමට වඩා මොනවාද? උෂ්ණත්වය වැඩි වුණාම අඩු කරගන්න ක්‍රම. උෂ්ණත්වය වැඩි වුණොත් අපි අඩු කරගන්න මේ ගෘහයේ බිත්තිවල උස වැඩි කරනවා. ඒ වගේම වහලේ විවෘත කරන්න පුළුවන් ජනේල සචල ලූවර වගේ ඒවා සවි කරනවා. ඒ වගේම ආරක්ෂිත ගෘහේ වටා සෙවන දැල් දානවා. ඊළඟට ඇලුම් නෙට් දානවා. දැන් ඇලුම් නෙට් උෂ්ණත්වයටත් දානවා අපි ආලෝකයටත් දානවා. හරිද? ඊළඟට වාතය පිට කරන පංකා සවි කරනවා. ඒවා ආලෝක තීව්‍ර උෂ්ණත්වය වැඩි වුණාම අඩු කරගන්න කරන ක්‍රම. ඒ වගේම සිසිල් සුළං ගන්න අපි මොනවාද ෆෑන් පැඩ් සිස්ටම් එහෙම දාන්නම උෂ්ණත්වය අඩු වෙනවනේ. ඊළඟ උෂ්ණත්වය අඩු වුණාම වැඩි කරගන්න කරන ක්‍රම. අඩු වුණාම වැඩි කරගන්න පුළුවන් අපිට ගෘහය හැමතිස්සෙම වහලා තියෙනවා වැසුණු ගෘහ. ආවෘත ගෘහ යොදා ගන්නවා වසුන් යොදනවා. ඊළඟ අභ්‍යන්තර බිත්ති තද පැහැ වර්ණ ගන්නනවා. තාපන දගර භාවිතා කරනවා. ඒ වගේම උණු ජලයයි ජල වාෂ්පයි නල තුලින් යවනවා. මේවා කරලා අපිට පුළුවන් උෂ්ණත්වය අඩු වුණාම මේක වැඩි කරගන්න. ඊළඟට ආර්ද්‍රතාවය පාලනය කරන්න පුළුවන්. ආර්ද්‍රතාවය වැඩි වුණොත් අඩු කරගන්න අපි කරන්නේ සිලිකා ජෙල් වගේ ඒවා දානවා රසායනික අවශෝෂක. එතමනේ වැඩි වුණොත් අඩු කරගන්න. ඊළඟ ජල යොදන විසුරුම් කාරකමකින් අපි දාන ජල ප්‍රමාණය අඩු කරන්න. මේවා කරලා පුළුවන් අපිට ආර්ද්‍රතාවය අඩු වුණාම මොනවා කරන්නද? වැඩි වුණාම අඩු කරගන්න. ආර්ද්‍රතාවය වැඩි වුණාම අඩු කරගන්න. ආර්ද්‍රතාවය අඩු වුණාම වැඩි කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් දේවල් අපිට පුළුවන් පැති බිත්තිවල මොනවාද? ජලයේ පෙඟවපු අවශෝෂක පැදුරු එල්ලන්න. කියන්නේ තෙත කළ ගෝණි ස්පොන්ජ් ෂීට් වගේ ඒවා. ඊළඟට
ස්ප්‍රින්ක්ලර්ස් හරි ෆොගර්ස් හරි අභ්‍යන්තරයට දාලා තියන්න පුළුවන්. එතකොට ඔන්න සාපේක්ෂතාවය ආයි වැඩි වෙනවා. හරිද? ඊළඟට පුතේ මේ පරිසරය මේ පරිසර තත්ත්ව පාලනය කරන්න අපි නිකම් බෑනේ අපේ උෂ්ණත්වය මේවා මනින්න ඕනනේ. එතකොට මේවා මයින් අපි යොදා ගන්න උපකරණ තමයි ආලෝක තීව්‍රතාවය අපිට මයින්න ගන්න පුළුවන් ඉලුමිනෝමීටර්. දැන් සූර්ය විකිරණ මානෙම අපිට උතර ගිහලා හයි කරලා තියන්න බෑනේ පුතේ. ඒ නිසා අපි ගොඩක් වෙලාවට ආලෝක තීව්‍රතාවය මයින් උපකරණයක් භාවිතා කරලා ඉලුමිනෝමීටර් එක. ආලෝකය ලැබෙන කාල සීමාවල් පුළුවන් සූර්ය දීප්තමානයෙන්ුත් ගන්න. ඊට අමතරව මේ වගේ එකකින් ගන්න පුළුවන්. උෂ්ණත්වයත් එමය අපිට උපරිම උෂ්ණත්වමානයෙන්, පසේ උෂ්ණත්වයේ පාංශු උෂ්ණත්වමානයෙන්, ඒ වගේම සාමාන්‍ය උෂ්ණත්වමානය භාවිතා කරා. ආර්ද්‍රතාවය අපිට බලන්න පුළුවන් පොතේ තෙතමන සංවේදක වලින්, ඒ වගේම තෙත්තාවියලි බල්බ් උෂ්ණත්වමානය සහ ආර්ද්‍රතාමානය යොදාගෙන මේ ගෘහය ඇතුලේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කොහොමද කියන්නේ. ඊළඟ පාංශු පරිසරය අපිට නියාමනය කරන්න පුළුවන් පසේ වගා කරනවා නම් විතරක්. මේ අව්‍යාධි ජනක ශුද්ධ ජීවීන් ගැන අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. නැත්නම් අපි නිර්පාංශු වගාවක් කරනවා නම් පස් රහිත වගාවක්. ඒක අපිට හොඳයි PHEC බලලා අපිට අවශ්‍ය පෝෂක ප්‍රමාණය දෙන්න. 11 වෙනි පාඩමේ අවසාන කොටස තමයි නිර්පාංශු වගා ශිල්පක්‍රම. නිර්පාංශුයි කියන්නේ පුතේ පස් රහිත වාද්‍යක වගා කිරීම තමයි නිර්පාංශුයි කියලා කියන්නේ. ඒකෙදි අපිට ඝන මාධ්‍යයන් භාවිතා කරන්න පුළුවන්, ද්‍රව මාධ්‍යයන් භාවිතා කරන්න පුළුවන්, වායු මාධ්‍යයන් භාවිතා කරන්න පුළුවන්. අපි ඝන මාධ්‍ය වගා කරනවා නම් ඝන මාධ්‍ය තුල වගාව කියලා කියනවා. ද්‍රව මාධ්‍ය වගා කරනවා අපි කියනවා ජල රෝපිත කියලා. වාත මාධ්‍ය නම් අපි කියනවා වාගත වගාව කියලා. හරිද? ඒතර පුතේ මේ නිර්පාංශු වගා වැදගත්. මොකද හේතුව අපිට පස් නැති අවස්ථාවක් එන්න පුළුවන්. දැන් හිතන්නකො තටු නිවාසවල පස් නැහැ. ඒකට අපිට නිර්පාංශු වගාව කරන්න පුළුවන්. ඒ වගේම මේ නිර්පාංශු වගාව කරාම අපිට ජලයේ පෝෂක ඉතා කාර්යක්ෂමව ලබා දෙන්න පුළුවන් නිසා අස්වැන්නේ ගුණාත්මක භාවය සහ ප්‍රමාණාත්මක බව වැඩි වෙනවා. ඒ වගේම විශාල වගා භූමිය අනවශ්‍ය හින්දා නාගරික ගොවිතැන කරන්න පුළුවන්. පසින් එන රෝග අඩුයි. රසායනික පලිබෝධනාශක අඩු හින්දා පරිසර දූෂණය අඩුයි. ඒ වගේම ඉතා කුඩා බිම් කඩක වැඩි පැල ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේවා තමයි නිර්පාංශු වගාවේ වැදගත්. ඊළඟ පුතේ උරන් නිර්පාංශු වගා වර්ගීකරණයක් වෙනවා මෙන්න මේ විදිහට ජල රෝපිත ඝන මාධ්‍ය වාගත කියලා අපි කතා කරනවානේ. මේ ජල රෝපිත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා අපි සංවෘත නැත්නම් සංසරණය වන සහ විවෘත කියලා. සංසරණය වෙනවා කියලා කියන නැවත අර පෝෂක වගා මාධ්‍යයට ටැංකියට ගිහලා නැවත භෝගය ළඟට එන එකට අපි කියනවා සංවෘතයි කිය. ඒකෙදි නොගැඹුරු පෝෂක ද්‍රාවණ පටල තාක්ෂණ නැත්නම් අපි NFT කියන එකකුයි DFT ගැඹුරු පෝෂක ධාරා තාක්ෂණය අපි කතා කරා. විවෘත සංසරණය නොවන එකට අපි කතා කරනවා මුල් කිල්ලු වගා තාක්ෂණයයි පාවෙන ස්තර වගා තාක්ෂණයයි කේශික අවශෝෂණ වගා තාක්ෂණයයි කියලා තුනක්. ඊළඟ ඝනමාධ්‍ය තුල වගාවෙත් අපිට සංවෘත විවෘත කියලා දෙකක් තියෙනවා. ඒ දෙකෙන්ම අපිට දෙක ඕන විදිහකට කරන්න පුළුවන් මෙන්න මේ හප් ටිකම මොනවාද? තිරස් ලෙස වලද වූ වගාමලු, සිරස් ලෙස නැඳ වූ වගාමලු, ඝනමාධ්‍ය තුල බඳුන් පාති කාණ. හරිද? වාගත වගාවේ කොටස් දෙකක් එනවා පුතේ පෝෂක ද්‍රාවණ බලාවක් තුල වගා තාක්ෂණයයි පෝෂක ද්‍රාවණ විසුරුමක් තුල වගා තාක්ෂණය. මේවා ඔයගොල්ලන්ගේ නෝට්ස් වල ඇති ස්කූල් වල කරලා තියෙනවා නම්. නිර්පාංශ වගාවක් අපි ජලය රහිත වගා කරනවා කියලානේ. මේකත් පළවෙනි එකනේ සංසරණය වන එක. ඒකේ අපි කතා කරා NFT ගැන. මේ තියෙන NFT පද්ධතිය. සාමාන්‍යයෙන් NFT පද්ධතියක විස්කම්බේ සෙන්ටිමීටර් 10ක් තියෙන PVC බට අරගෙන ඒකේ ඉතා කුඩා තුනී පටලයක් කරන 0.5 මිලිමීටර වගේ ද්‍රව පටලයක් තමයි පෝෂක මාධ්‍ය විදිහට යවන්නේ මෙන්න මේ විදිහට නේ. මේ විදිහට පොඩි ද්‍රාවණ පටලයක් යවනවා. මේක මේ සංසරණය වෙන එකක් නේ. මේකේ මේ පොම්පයෙන් මේ ජල මේ තියෙන පෝෂක ද්‍රාවණය අරන් ගිහලා මේ විදිහට දැම්මහම තුනී පටලයක් යනවා මේක දිගේ. ගිහිල්ලා වැඩි ටික මෙතන පෝෂක මාධ්‍ය ටැංකියට නැවත වෙනවා. ඒ වගේම වාතන පොම්පයක් සහ වාතන ගලක් දාලා තිනවා. හේතුව තමයි මේ පෝෂක ද්‍රාවණය නිරන්තරයෙන් මොනවා කරන්නද? කැළතීමට ලක් කරන්න. මේකට අපි කියනවා සරල NFT පද්ධතියක් කියලා.
හරිද පුතේ? ඊට පස්සේ අපි කතා කරනවා මේ සරල NFT පද්ධතියේදී පෝෂක ද්‍රවණයේ තුනී පටලයක් විදිහට තමයි යවන්නේ. මුල් වලින් මේ ටික අරගෙන ඔන්න මේ තියෙන පැලය වැඩෙනවා. ඔන්න ගැඹුරු පෝෂක ධාරා තාක්ෂණයේ DFT ගැඹුරු එළියක් මේකට හදනවා. හදලා අපි සෙන්ටිමීටර් 10 විශ්කම්බෙත් අනිත් පුතේ හිටියන් පුතේ. PVC නලයක අඩක් පිරෙනසේ අපි පෝෂක මාධ්‍ය වන බලාගෙන ඔළුව. හරි? ඒකෙදී මෙන්න මේ විදිහට අපි මේ පෝෂක ද්‍රාවණය නිතර අලුත් කරන්න වෙනවා. ඒ වගේම අර සංසරණය වෙන එකේ නැවත ගිහිල්ලා ඉවර වෙලා මේක මේ පෝෂක වගා මාධ්‍ය ටැංකියට එනවා. ඊට පස්සේ පෝෂක චක්‍රීකරණය නොවන ආකාරය අපි කියන්නේ මුල් ගිල්ලූ පාවෙන කේශික අවශෝෂණ කියලා. මුල් ගිල්ලූ වගාවේදී අපි මෙන්න මේ වගේ ඝන මේ රිජි ෆෝම් පෙට්ටියක් ගන්න. රිජි ෆෝම් පෙට්ටියක් අරගෙන ඇතුළත කළු පොලිතීන් එකක් දාලා ඒකට අපි මොකද කරන්නේ? පෝෂක ද්‍රාවණය දාලා පැලේ මේ තියෙන හිල් වලින් ඇතුල් කරන්න. එහෙනම් අපි නෙට් පොට් එකක් භාවිතා කරනවා. ඒ වගේම පුතේ මේ එක සිදුරකට අපි මොනවත් දාන්න නැතුව පරිස්සමින් කරලා. yes. හරිද? ඒකේ අපි එක සිදුරක් හිස්ව තියෙනවා. ඒකට හේතුව තමයි වාතනය සඳහා සහ පෝෂක මාධ්‍ය හුවමාරුව සඳහා නැත්නම් මේ පෙට්ටිය අපිට ඔසෝසෝ දේවල් කරන්න වෙනවනේ. ඒ නිසා තමයි මේ විදිහට එක සිදුරක් නිකන් තියෙන්නේ. හරිද? ඊට පස්සේ හරි. ඊළඟට පුතේ අලභෝග සඳහා සහ අනභෝග සඳහා නොවන ඉවතට එක්සර ලොකුවට ඔයගලන්ට කතා කරන්න අවශ්‍ය නැහැ. පාවෙන වගාවේදී මෙහෙමයි අර වගේම අපිට පෝෂක ද්‍රාවණ ටැංකියක නැත්නම් රිජි ෆෝම් පෙට්ටියක පෝෂක ද්‍රාවණය තියලා ඊළඟට රිජි ෆෝම් එකක් ඕන නම් මෙහෙම කරලා ඉවර වෙලා මොකද කරන්න පුළුවන්? සිදුරු හදලා හැබැයි මේක පාවෙන්න දාලා තියන්න ඕන. නැත්නම් තහඩුවක පොට් එක සයිස් එකට සිදුරු කපලා අපි පෝච්චි ටික දාලා ඉවරලා මේක පාවි ඉන්න දෙන්න. හැබැයි මේක කෘතිම වාදාරාවක් යවන්න ඕන. නැත්නම් පෝෂක ද්‍රාවණය එක තැනකට සීමා වෙනවා. අනිත් එක තමයි මේ පැල ටික එක පැත්තකට ගිහිල්ලා ඉවරලා අතර වෙලා තියෙන. අන්නේ නිසා. ඊළඟට කේශික අවශෝෂණ වගාවේදී අපි කරන්නේ සාමාන්‍යයෙන් පෝච්චියක් අපි පෝච්චි එක පැලේ ඉඳලා හැබැයි පස් දාන්නේ නෑ. ඝන මාධ්‍යයක් දාලා ඒක මෙන්න මේ වගේ පෝෂක ද්‍රාවණයේ තියෙන පොඩි තැටියක් උඩ තියලා තියෙනවා. ඒ තමයි කේශික අවශෝෂණ වගාව. මෙන්න මේ ඝන මාධ්‍ය තුල වගාවදී මෙන්න මේ ටික ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන් පුතේ ඉස්කෝලේ වල දෙන්න ඇති. ඝන මාධ්‍යයන් තුල වගාවදී අපිට භාවිතය කරන්න පුළුවන් ඝන මාධ්‍යයන් තියෙනවා අකාබනික ස්වභාවික ඝන මාධ්‍ය. අකාබනික ස්වභාවික කියලා කියන්නේ බොරළු ගල් කුඩු වගේ. කාබනික ස්වභාවික කියලා කියන්නේ කාබනික දහයියා, ලී කුඩු, කුහුබත්, පීච් මෝස් සහ කුහුකෙන්. අකාබනික කෘත්‍රිමයි කියලා කියන්නේ රොක් වූල්, පර්ලයිට්, වර්මිකියුලයිට්. කාබනික කෘත්‍රිම ඝන මාධ්‍යයන් තමයි පොලිෆීනෝල්, පොලිඊතර් සහ පොලිවයිනයි. ඒ වගේම පුතේ අපි මේකට ගොඩට කරේ මේ කොහොබත් ගන්නවා කියලා. මේ කොහොබත් අපි ටිකක් පරණ කොහොබත් තමයි ගන්න. පදින්න පස්සෙන් කොහොමද කරන්නේ? අයිනේ ඉතින් ගහන්න අපේ ඉස්සලා කාටද හේතුව? මම මොනක් කලේ නෑනේ. එන මිඩ්ලයින්. හරිද පුතේ? මේ මාස 6ක් වගේ පරණ කොහොබත් තමයි ගන්න ඕනේ. හේතුව තමයි අලුත් කොහොබත් වල නොයෙකුත් ටැනින් වර්ග, අම්ල වර්ග මේවා තියෙන්න පුළුවන්. එතකොට ඒවා ශාක වලට හානි වෙන්න පුළුවන්. ඒ නිසා අපි මාස 6ක් විතර පරණ කොහොබත් තමයි භාවිත කරන්නේ. මේකත් අහන්න පුළුවන් දැන්. ඊළඟ ඝන මාධ්‍ය තෝරගන්නකොට ඔයා ඝන මාධ්‍ය නමශීලී බංගුර වෙන්න ඕන, ජලය රඳවා ගන්න පුළුවන් වෙන ප්‍රශස්ත වාදනයක් තියෙනවනේ ජලය වහනය වෙන්න ඕන. පුළුවන් විදිහට ওই ටික මතක තියාගන්න. ඊළඟට මේ ඝන මාධ්‍යන අපි ජීවාණුහරණය කරන්න ඕන. ගන්නකොට එක්ක අපි මේක උමාල් උඳුනක පැයක් විතර තම්බනවා. නැත්නම් සූර්යා තාපයට නිරාවරණය කරලා තියෙන. නැත්නම් දිලිරනාශක මිශ්‍ර කර. සෝඩියම් හයිපොක්ලොරයිඩ් දා. දැන් අපි කරන්නේ සිරස් ලෙස රැඳවූ වගාමඩු තාක්ෂණය කියලා. මේ තියෙන සිරස් ලෙස රැඳවූ වගාමඩු තාක්ෂණයක්. අපි දිග සුදු පාට පාරදෘශ්‍ය පොලිතින් එකක් අරගෙන හරිද සුදු පාට පොලිතින් එකක් අරගන්නවා. අරගෙන ඇතුළත කළු පිටත සුදු පොලිතින් පාරදෘශ්‍ය නෙමෙයි ඇතුළත කළු පිටත සුදු පොලිතින් එකක් ගන්නවා සෙන්ටිමීටර 1.3ක් විතර දිග. ඒක අපි කොහො කෙඳි වලින් තමයි පුරවන්නේ. කොහො බත් වලින් පුරවන්නේ නැහැ. මොකද මේක බර වෙලා කඩම් වැටෙන්න පුළුවන් නිසා කොහො කෙඳි වලින් පුරවලා ඊට පස්සේ මේ වගේ අපි ස්ට්‍රක්චර් එකට මොකද කරන්නේ මේව රඳවනවා. එතකොට මේ උඩින් එනවා පෝෂක ද්‍රාවණය ඇවිල්ලා බිඳුව බිඳුව මේකේ වැටෙනවා. එතකොට මේක දිගේ ගිහිල්ලි වෙලා ඕනනම් බෙඩ ටික එකතු කරලා නැවත පෝෂක ද්‍රාවණ ටැංකියට යවන්න පුළුවන්. එහෙනම් ඒක චක්‍රීයකරණය වෙනවා.
එහෙම යවන්න නැත්නම් ඒක චක්‍රීයකරණය නොව. හරිද? ඊළඟට මෙතන තිරස් මලු වගා තාක්ෂණය. ඒකෙදී අපි පොළව මතු පිට තියනවා. හැබැයි පස් වලට ගෑවෙන්න බෑ. තිරස් මල්ලක් සුදු පාට අර වගේම ඇතුළත කළු පිටත සුදු පොලිතීන් එක කොහොබත් හරි මොන හරි වගා මාධ්‍යයන් දාලා මේකේ පැල අපි හිටවනවා. හරිද? ඒක තමයි තිරස් ලෙස රැඳ වූ වගාමලු තාක්ෂණ. කාණු හෝ ද්‍රෝණිකා ක්‍රමය කියලා කියන්නේ කාණුවක් වගේ හදලා ඒකට පස් නැතුව ඝන මාධ්‍යයන් දාලා අපි වගා කරනවා. බඳුන් ක්‍රමයක් එහෙමයි. බඳුනකට මේ වගේ බඳුන් වලට පස් නැතුව ඝන මාධ්‍යයන් දාලා පසට හැබැයි සම්බන්ධ වෙන්න තියන්න බෑ. මේවා තියෙන හැමතැනම ඉටි කොලයක් වගේ දාලා ඒක උඩ තමයි මේ පෝච් ටික තියන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් අපි නිර්පාංශු වගාවේදී අංග සම්පූර්ණ පෝෂක ද්‍රාවණයක් ගන්නවා. ඒවා තමයි ඇල්බර්ට් පොහොර, හයිඩ්‍රොක්‍රිස්ටලෝන් සහ හයිඩ්‍රොකැල්සියම් නයිට්‍රේට් උයි ටෝටල් ග්‍රෝ ලොන්සීන් කියන වගේ අපිට ගායිතා කරන්න පුළුවන්. ඇල්බර්ට් ගන්න පුළුවන්, හයිඩ්‍රොක්‍රිස්ටලෝන් ගන්න පුළුවන්, හයිඩ්‍රෝ කැල්සියම් නයිට්‍රේට් ගන්න පුළුවන්, ටෝටල් ග්‍රෝ සහ ලොන්සීන් ගන්න පුළුවන්. ඒ වගේම අපි pH අගය කියවන පුතේ 5.5 7 අතර තියෙන ඕන කියන 5 7 අතර කියන්නේ 5.5 6.5 අතර ප්‍රාසයේ තියෙන්න ඕන. ඒ වගේම හදිස්සියෙන් හරි මේ පෝෂක ද්‍රාවණය අපි දැන් හදලා දැන් හිතනකොට රිෆෝම් පෙට්ටියක් කියලා. ඒකේ pH පරාගය නියමිත පරාසයට වඩා අඩු වෙනවා නම් අපි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. pH නියමිත පරාසයට වඩා වැඩි වෙනවා නම් අපි ෆොස්ෆොරික් අම්ලය දානවා. හරිද? ඊළඟ විද්‍යුත් සන්නායක තමයි අපි කියවනේ දෙකට වඩා අඩු වෙන්න ඕන කියලා. සාමාන්‍යයෙන් 1.5 2.5 අතර පරාසයේ ගැටලුවක් නැහැ. හරිද? ඒ වගේම විද්‍යුත් සන්නායකතාව මේ තියෙන ද්‍රාවණයේ අඩු නම් සාන්ද්‍ර පොහොර ද්‍රාවණයක කුඩා පරිමාවක් යොදා ගන්නවා. ඒ වගේම විද්‍යුත් සන්නායකතාව වැඩි නම් වතුර අපි දානවා. හරිද? වතුර දාලා පොඩ්ඩක් විද්‍යුත් සන්නායකතාව අඩු කරගන්න පුළුවන්. ඊළඟට විශේෂ නඩත්තු කටයුතු තමයි මේවා පුතේ. දැන් අපි සාමාන්‍යයෙන් මේ තියෙන ආරක්ෂිත ගෘහය ඇතුලේ සනීප ආරක්ෂාව තහවුරු කරගන්නකොට අපිට පුළුවන් එකක් තමයි මේ පලිබෝධ ගෘහය තුළට ඇතුළු වීම වළක්ව ගන්න. හදිසි හරි ඇතුළු වුණොත් මේක ගෘහය තුළ පැතිරීම පාලනය කරනවා. ඒ වගේම පැතිරුණොත් අපි පලිබෝධ පාලනය කරනවා. ඔන්න ඔය තුන තමයි සනීප ආරක්ෂාව තහවුරු කරන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. පලිබෝධ ගෘහය තුළට ඇතුළු වීම වළක්වනකොට අපිට කෘමි දැල් භාවිතා කරන්න පුළුවන් විදුලි පංකා ගෘහයේ දොර ඇරෙන වැහෙන වාර ගණන අඩු කරන්න පුළුවන්. උගුල් දොරටු හදන්න පුළුවන් ඒ කෘමීන් ඇතුල් වීම වළක්වන්න. ඒ වගේම ෆුඩ් බාත් පාවිච්චි කරන්න පුළුවන් සේවකයන් නිල ඇඳුම් භාවිතා කරන්න පුළුවන් ඔන්න ඔය වගේ දේවල් ටික. ඊළඟට හදිස්සියෙන් හරි ඇතුළට ආවොත් ඒවා පැතිරීම පාලනය කරන්නේ ආසාදිත ශාක් කොටස් අපි ගලවලා ඉවත් කරනවා. ඒ වගේම තමයි උගුල් යොදනවා. ගෙන්ද ගම්මාව කියන සල්ෆර් අපි විසිරුවා හරිනවා. එතන දිලීර වර්ධනය අඩු වෙනවා. ඒ වගේම කන්නේකට එක්වරක් විෂ බීජනාශක දියරයක් පොටෑසියම් පර්මැංගනේට් සෝඩියම් හයිපොක්ලෝරයිඩ් දාගෙන ගෘහයේ අභ්‍යන්තර ආවරණය පිරිසුදු කර. හදිසියව ගොඩාක් පැතිරුණොත් පුතේ අපි ගෘහයේ වහලා දාන සති දෙකක් විතර හොඳට උෂ්ණත්වය වැඩි වෙන්න දීලා තිනතර ඔක්කොම සුදු ජීවීන් විනාශ වෙනවා. හරිද? ඊළඟට කප්පාදු කිරීම පුණුකේ මේවන ඔයගොල්ලෝ මතක තියාගන්න බෑ උරුවට එක බලන්නත් එපා. ඊළඟට මේ ආරක්ෂක ගෘහයක් තුල පරාගණය සිදු කරනකොට ඔයාලට දිදරුම් ජනක වයිබ්‍රේටර්ස් හෝ පොලිනේටර්ස් යොදා ගන්න පුළුවන්. නැත්නම් පින්සලක් මගින් අතින් පරාගණය කෘත්‍රිම පරාගණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බම්බල් මීමැස්සන් කියන අය. ඒ කියන්නේ ඒගොල්ලෝ පරිබෝධකයින් නොවන මීමැස්සන් වර්ගයක්. මෙයාලව ගෘහය තුල මුදා හරින්න පුළුවන්. ඒ වගේම අභ්‍යන්තර සුගන් සංසරණ පංකා යොදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේවා අතින් හොලවන්න පුළුවන් පුෂ්ප මංජරි හොඳට 50%ක් 100%ක් විචලතාව තියෙනකොට. හරි. ඊළඟ පුතේ මේ නිර්පාංශ වගා තත්ත්ව අපි කරනකොට මතුවන සීමාකාරී තත්ත්ව. මුදල් වැඩිපුර වැය වෙනවා, තාක්ෂණික දැනුම ඕනේ. ඒ වගේම අපිට පොම්පයක් ඕනේ මේ ද්‍රාවණය ඇතුළට ගන්න පිටතට යවන්න නේද? ඊළඟට pH නිරන්තරයෙන් අධ්‍යයනය කරන්න ඕන. අදිසියමත් ජල පොම්ප යොදා ගන්න එක අපි ලොකු ජල පොම්පයක් යොදාගත්තොත් එහෙම ධාරිතාව වැඩි එක මේ බට පුපුරල යන්න පුළුවන්. අපි ජීවාණු හරණය කරන්න ඔන්න ඔය වගේ ගැටලු තියෙනවා. තේරුණා නේද? ඔන්න ඔය ටික තමයි 11 වෙනි පාඩමේ තියෙන්නේ. හරි? ඊළඟට මම කතා කරන්න යනවා 10 වෙනි පාඩම. මේවා ඉතින් කරන්න යන්නේ අපි තාම කරලා නැහැ. ඒ වුණාට අපිට මේවා කලබලේ කරන්නත් බෑනේ පුතේ. ඒ නිසා අපිට එහෙම කරන්න බෑ.
ඊළඟට අපි දහමේ පාඩම් නම් හරි ලේසි. ඒකේ මහ ලොකු දෙයක් නැහැ ඔයගලන්ට කතා කරන්න. පසුවස්සනු පාඩම. මොකද ඔයගලන්ට මේක අද කරන්න පුතේ ඔයගලන්ට යම් කිසි හෝ මේක අහලම නැතුව යනවට වඩා ඔයගලන්ට පොඩ්ඩක් හරි මේකේ වචනයක් දෙකක් හරි දැනගෙන ගියොත් ඔයගලන්ට ලේසි නිසා. හරි. හරි සහල් වල පසුවස්සනු තව විනාඩියක් තියෙන සම්බන්ධ වෙන ටක් ගාලා යාළුවන්ටත් පණිවිඩය දෙන්න. සමහර අයට පණිවිඩය හම්බෙලා නැති වෙන්න පුළුවන්. එහෙම හම්බෙලා නැත්නම් ඒගොල්ලන්ට මට කතා කරන්න කියන්න මම රෙකෝඩින් එක එහෙම උනොත් දාන්නම්. අද මම රෙකෝඩ් කරනවා. හැබැයි හැමෝටම නෙවෙයි. හරි. සාරල පසුවස්සනු ක්‍රියාකරම්. පසුවස්සනු කියලා කියන්නේ පුතේ අපි අස්වැන්න නෙලීමේ ඉඳන් පාරිභෝගිකයා අතර නිෂ්පාදනය පත්වෙනකම් සිදු කරන සියලුම ක්‍රියාකාරකම්. මොනවාද? අස්වැන්නු නෙලීමේ ඉඳලා පාරිභෝගිකයා අතර නිෂ්පාදනය පත්වන තුරු සිදු කරන සියලුම ක්‍රියාකාරකම්. එතකොට සාමාන්‍යයෙන් මේ දියුණු රටවල මිල තීරණය කරන්නේ පුතේ වීවල පිරුණු ඇට සහිත සහල්ලස් යනේ ප්‍රතිශතය මත. ඒ කියන්නේ කැඩිච්ච ඇට තියෙන්න බෑ. හරි? එතකොට මේ HRY කියලා කියනවා අපි head dry seal කියන එක පිරුණු සහලට ප්‍රතිශතය මේක අඩු වෙනවා පලිබෝධ හානි හින්දා පෝෂණ වුණතා හින්දා ජලහිඟ තත්ත්වෙ හින්දා ඒ වගේම වැරදි පසුවස්සනු ක්‍රියාකාරකම් හින්දා මේ තියෙන්නේ HRY percentage එක අපි හොයන සමීකරණය. හරිද? head dry seal එක නැත්තම් පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය අපි හොයන්නේ ඉර උඩට එනවනේ පිරුණු සහල් ඇටවල බර බෙදන්න ඕන පිරිසිදු නොකරන ලද වීවල බරි. වැඩි කරනවා අපි 100%. ඔන්න ඔකට අපි කියනවා head dry seal percentage එක කියලා. HRY percentage එක. මොකක්ද? පිරිණු සහල් ඇටවල බර බෙදනවා. මොකෙන්ද පුතේ? පිරිසිදු නොකරන ලද වීවල බර. පිරිසිදු කරන නෙවෙයි. හොඳට මතක තියාගන්න. සමහරට ගාණක් එන්න පුළුවන් MCQ